ආයිබෝන් ප්‍රේක්ෂක හිතවතුනි ඔන්න අපි අලුත්ම වැඩසටහනක් කරන් ඔයගොල්ලන්ගේ ආලින්දයට එන්නයි හදන්නේ. ලංකාව පුරා විසිරී පැතිරී ඉන්න ලස්සන දඟකාර කටකාර හැඩකාර චූටි දුවල පුතාලා ගෙනල්ලා ඒගොල්ලොත් එක්ක පුංචි කතා බහක් අරගෙන ඔයගොල්ලොත් එක්ක විනෝද වෙන්න සතුටු වෙන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඔව් අදත් ඇවිල්ලා ඉන්නවා ටිකක් දුර පළාත්වල ඉඳලා ලස්සන දඟකාර කටකාර පුංචි පුතෙක් ඇවිල්ලා ඉන්නවා. මතක තියාගන්න ඕන අපි හැමදාම වෙන ඔබේ ආලින්දයට මේ තොත්ත බබාලා. හොඳයි. අද ඇවිල්ලා ඉන්න පුංචි පුතත් එක්ක අපි කතා කරලා බලමු. එන්න පුතා. ජුම් 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 ජුම්. කිරි පස්සේ බුක්. වැඩසටහන ඉවරලා කිරි බොමු. හරි. හොඳයි. ඔන්න ලස්සන පුංචි පුතෙක් අද ඇවිල්ලා ඉන්නවා අපේ වැඩසටහන තොත්ත බබාලා වැඩසටහනට ලස්සන පුංචි පුතෙක් ඇවිල්ලා ඉන්නවද ටිකක් දුර පළාතක ඉඳලා අපි කතා කරලා බලමු පුංචි පුතාගේ අහගමු අපි විස්තර කොහොමද කියලා. හොඳයි පුතාගේ නම මොකද්ද? මගේ නම කිරිහාමි. කිරිහාමි පුංචි පුතා අද කවුරුත් එක්කද ආවේ? තාත්තත් එක්කද? අම්මත් එක්කද? අම්මයි තාත්තයි දෙන්නම එක්කද? නෑ. එහෙනම් කවුරුත් එක්කද ආවේ? මමයි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක. හරි. එතකොට පුතාගේ වයස කීයද දැන්? මට අවුරුදු 11යි. පුතාට 11යි. පුතාට අවුරුදු 11යි. ගර්ල්ෆ්‍රෙන්ඩ් එතකොට වයස කීයද? යාට 13යි. යාට 13යි. මන් දන්නේ. ඇයි? නෑ මේ මට නිකන් බය හිතුණා වගේ. එතකොට ඇයි බය හිතෙන්නේ? නෑ ඔයාට 11යි ගර්ල්ෆ්‍රෙන්ඩ් 13යි කිව්වම මේ අවුලක් නෑනේ. ඉතින් අවුරුදු දෙකක් නේ. හරි. හොඳයි. හරි. අපි බලමු පුංචි පුතාගේ විශේෂ හැකියාවන් මොනවද? මේ පුංචි පුතාට හොඳට ගායනා කරන්න පුළුවන්, වාදනය කරන්න පුළුවන්, සින්දු කියන්න පුළුවන්. ඔන්න හොඳයි. පුංචි පුතාගේ අපි තව චුට්ටක් පවුලේ විස්තර දැනගන්න ඕන. තාත්තා මොකද කරන්නේ? තාත්තා වැඩ කරන්නේ පොත් පැන්සල් පෑන් ඒව හදන තැනකනේ. එයා හැමදාම ඒව ගේනවා. ඒ හින්දා කියන්නේ හවසට ගෙදර එනකොට පොත් පන්සල් පෑන් කඩදාසි ගේනවා. ඒ හදන කර්මශාලාව චිත්‍රات අඳිනවා. ඒ ගේන කඩදාසි වල චිත්‍රات අඳිනවා. ඒ කියන්නේ තාත්තා හැමදාම කියනවා ඒවා. හැමදාම කියනවා. හරියන්නේ මේ තාත්තා. අපි බලමු අපි දන්නේ නැහැ තාත්තා කොහෙද වැඩ කරන්නේ කියලා. ඇත්තටම පුංචි පුතා තාම දන්නේ නැහැ කොහොමද තාත්තා හැමදාම හවසට ගෙදර එනකොට පොත් පන්සල් පෑන්සල් කඩදාසි ගේනවලු. හොඳයි. අම්මා මොකද කරන්නේ? නේ අම්ම ගැන අහන්න එපා. ඇයි? ඔයා නිකන් ගාමසේවක වගේ. මේ හැම වෙලාවෙම අම්ම ගැන අහන්න එපා. ඒ ග්‍රාමසේවක අම්මා ගැන අහලා මොකක් හරි ප්‍රශ්නයක් වුණාද? නෑ ඉතින් ගාමසේවකත් ඔය හොය යන්නේ හැමදේම ගැන. ඒ වගේ ඔයත් මේ හැමදේම අහන්නේ. හොඳයි. ආස නැද්ද මේ වගේ ලස්සන පුංචි පුතෙක් හදාගන්න? මේ ඒවට එන්න එපා. මොකද ප්‍රශ්නේ? මේ අපි පොඩි කොමර්ෂල් බ්‍රේක් එකකට එහෙම නැත්නම් පොඩි විවේකයක් අපි ගන්නවා. ඊට පස්සේ අපි යලිත් ඔබත් එක්ක හම්බෙමු. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ? මේ ඔයා හදන්නේ ඔක්කොම ඉන්නේ අපි වගේ පොඩි කට්ටිය ගෙනලා අපි විකුණන්නේ ඈ පිස්සුවද? නැත්තම් හදාගන්න කියලා කියන්නේ හදාගන්න දෙන්න ආස නැද්ද කියලා හුවේ විකුණන්නේ නේද? ඕක පැත්තකින් තියන්න. අනේ මල් මේ ගන්න. අනේ මේ ඒවට එන්න එපා. කවුද විකුණන කතාවක් කිව්වේ? දැන් මේ ඊවටනේ හදන්නේ අපි ගෙනල්ලා මේ වගේ ප්‍රෝග්‍රෑම් කරලා. නෑ මන් නිකන් කටටාවට කිව්වේ අර මේ වැඩි තියෙන සුවක්කුවේ. ඔයා හරි දරුණු ළමයි ඉන්නේ. මේ වැඩසටහන පටන් ගන්නම් ආයේ දැන්. බෑ ඔන්න ආයේ පුලිනම් පටන් ගමු. ආයේ වගේම කියන්න බෑ. මොකුත් කියන්නේ. හොඳයි. කෙටි විරාමයෙන් පස්සේ යලිත් අපි ඔබත් එක්ක හම් වෙනවා. හොඳයි. අපි යලිත් පුංචි පුතා එක්ක අපි තව වචන දෙක තුනක් කතා කරමු. අද දවසේ හොඳ ඉන්න මේ කිරිහාමි පුතත් එක්ක තමයි අපි කතා බහ කරන්නේ. කිරිහාමි පුතා එතකොට පුතාලගේ ගෙදර තියනවා කිව්වේ කොහෙද? අපේ ගෙදර තියෙන්නේ සුනිල් මාමලා කඩේ ළඟ. සුනිල් මාමලා කඩේ ළඟ. හොඳයි. සුනිල් මාමලා කඩේ කොහෙද තියෙන්නේ? අපේ ගෙවල් ළඟනේ. සුනිල් මාමලා කඩේ ළඟ ඕගොල්ලෝ ගෙදර තියෙනවා. ඕගොල්ලෝ ගෙදර ළඟ සුනිල් මාමලා කඩේ තියෙනවා. හොඳයි.
ඒක පුතා වැඩියෙන්ම කන්න ආස මොනවද? කන්නාස ඔව්. බයිට් බයිට් බයිට්. ඕ බයිට් හොඳයි ඇත්තට මේ පුංචි පුතා වුණ ගොඩාක් කන්න ආසලු බයිට්. අපි දන්නේ ඇත්තටම පුතා බයිට් කනකොට මොනවද බොන්නේ? මේ බොන්න තියෙනවද? කුක්කු තියෙනවා කුක්කු. නෑ නෑ අර බයිට් කනකොට බොනේවා. හරි. හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට යමු පුංචි පුතාගෙන්. හොඳයි පුංචි පුතා බයිට් කන්න ආස පුංචි පුතෙක්, ලස්සන පුංචි පුතෙක් බයිට් කන ගමන් පුංචි පුතා කුක්කු බොනවලු. හොඳයි. අපි ඊළඟට බලමු පුංචි පුතාගේ හැකියාවන් මොනවද කියලා. පුංචි පුතාට පුළුවන් ද ලස්සන සින්දුවක් කියන්න? සින්දුවක්? ඔව් චූටි සින්දුවක්. යන්න. කියන්න බලන්න. හරි. Asidadien anak rambatu kere puji butina batito lingga tukandem lalu batu ilete kudu kadenu ye ai හූ කියලා ඉවරද? කිව්වනේ යන්නේ එහෙනම් අර අන්දර හූ ඔයාලා අප්ඩේට් වෙනවද දැන් සින්දු කියන දැකලා නැද්ද? ඒ හූ කියන දැකලා නැද්ද ඔයාලා? ඒ සින්දුවක්ද ඒ? සින්දුවක් කන්නේ සින්දුවක්. ඔයාලා කොහෙද ඉන්නේ? ඒ කියන්නේ මොන්ඩිසෝරිද ඔයගොල්ලෝ එහෙම හූ එහෙමද? ඔයාලා මේ ස්මාර්ට් ෆෝන් නැද්ද? මෙහෙම බලන්නේ නැද්ද? මෙහෙම තල්ලු කරලා මෙහෙම බලන්නේ නැද්ද? ඔව් හරි. ඉතින් ඒවලත් නැද්ද ඔය හූ ගාලා සින්දු කියනව නැද්ද? ටීවී එකේ පේන්නේ ඒක නැද්ද? පොඩි ළමයින්ට ඒවද කියන්නේ දැන්? ඒ අපිට බලන්න තියෙන ඒවනේ. අපිත් බලන්නේ ඒවා. ඒ බල්ලා අර හි හොඳයි බොහොම හොඳයි ලස්සන සින්දුවක් කිව්වා. පුංචි පුතා අපේ ලස්සන සින්දුවක් කිව්වා. හොඳයි අපි බලමු පුතාගේ මොනවද අනාගතයේ මොනවද කරන්න හිතන් ඉන්නේ පුතා ලොකු උරාව මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? මම ලොකු වුණාම ඔව් හරි හරි පාතාලට සම්බන්ධ වෙනවද? ඒක පොලිසියටද පාතාලයටද හමුදාව මොකද්ද ඒ පෙන්නුවේ අපිට ඩිෂුම් කියලා? මේ තුවක්කුවා ගන්න පුළුවන් ඕනම රස්සාවක් මම කරනවා. එහෙමද? උඩු අම්මේ. හොඳයි බොහොම හොඳයි. ඔබට තේරෙනවා ඇති අනාගතයේදී පුංචි පුතා දක්ෂ වෙඩිකරුවෙක් එහෙම නැත්නම් හොඳ දක්ෂ හමුදා නිලධාරියෙක් වගේ කෙනෙක් වෙන්න තමයි පුතාගේ අදහස තියෙන්නේ. හොඳයි එහෙනම් තවත් දවසක මේ වගේ ලස්සන කටකාර හැඩකාර දඟකාර පුංචි පුතෙක් එහෙම නැත්නම් පුංචි දුවෙක් එක හමු වෙන තෙක් අද අපි ඔබ සමු ගන්නවා. ජය වේවා.